පිළිගන්නවා අදත් ඔයාව බිස්නස් පොඩ්ඩා අපේ YouTube channel එකට. ඉතින් අද කියලා දෙන්න යන්නේ වෙනද වගේම සුපිරි ව්‍යාපාර අවස්ථාවක් ආයෝජනයක් ඕගොල්ලොන්ට. ඉතින් වෙනද වගේම කියනවා තාමත් ඔයාව subscribe කරලා නැත්නම් subscribe කරලා එහා පැත්තේ notification bell button එක all කරලා තියාගන්න. මොකද මම ඉස්සරහට දාන්න හදන වීඩියෝ ඔයා කරන්න හිතන් ඉන්න බිස්නස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ඔයාලට වැදගත් වෙන්න පුළුවන්. හරි. ඉතින් ඔක්කොටම කලින් කියන්න ඕන අද මේ ව්‍යාපාර අවස්ථාව ගැන කතා කරාට පස්සේ දැන් මේකේ මේ මම දැන් කතා කරන්න ඕගොල්ලොත් බලාපොරොත්තු වෙන්නේ මේ ව්‍යාපාරයක් කරන එකද හොඳ ආයෝජනයක් කරන එකද කියලා. දැන් මම මෙච්චර කල් ඕගොල්ලොන්ට ව්‍යාපාර ගැන කියලා දුන්නට විවිධ ව්‍යාපාර 200කට අධික සංඛ්‍යාවක් ගෙනල්ලා තියෙනවා. ඊට පස්සේ මේ බිස්නස් කරන විදිය කියලා දීලා තියෙනවා. ඒ වුණාට මේ දැන් මම කිව්වේ නෑ අද වෙනකම් ව්‍යාපාරයක් කරන එකද හොඳ ආයෝජනයක් කරන එකද හොඳ කියලා. ඉතින් මේක මේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන කාරණාවක් තමයි මේ ව්‍යාපාර සහ ආයෝජන කියන්නේ. බිස්නස් කරලා කෝටිපතියෝ වෙච්ච මිනිස්සුත් ඉන්නවා. මේ නිකන් ඉඳලා කිසිම බිස්නස් එකක් කරන්න නැතුව මහන්සි වෙන්නේ නැතුව කෝටිපතියෝ වෙච්ච මිනිස්සුත් ඉන්නවා. ඉතින් අපි කතා කරමු ඉස්සරලාම මේ ව්‍යාපාර කරන්න බිස්නස් කරන්න එහෙම නැත්නම් කාලයක් ඔයාට තියෙනවද? හරිද? ඔයාගේ වයසත් එක්ක බලන්න ලයිෆ් ටයිම් එක ඊට පස්සේ එහෙම නැත්නම් ඔයා දැන් ඉන්න තත්ත්වයට එක්ක ඔයාට බිස්නස් එකක් ග්‍රෝ කරන්න ගොඩනගා ගන්න ඉස්සරහට කරගෙන යන්න මේ ප්‍රෙෂර් එක බිස්නස් එකක් කියන්නේ ප්‍රෙෂර් එකක්. කම්පිටිටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක මේ මැච් එක ගහන්න පුළුවන්ද? හරිද? ටයිම් එක තියෙනවද? මේ දැන් ඔයා ජොබ් එකක් කරනවා නම් ඒකෙන් අයින් වෙලා කරනවද? එහෙම නැත්නම් ෆුල් ටයිම් එක කරන්න වෙලාව තියෙනවද? ජොබ් එක කරන ගමන් කරන්න වෙලාවක් තියෙනවද? කියන කාරණාව මත පදනම් වෙලා ඔයාට ව්‍යාපාරයක් කරන්න පටන් ගන්න පුළුවන්. හරිද? එක තමයි ටයිම් එක තියෙනවද? නැත්නම් බිස්නස් එක පටන් අරගෙන වෙලාවක් නැති වුණොත් දැන් ඔක අතහැරලා දානවා. එයා දෙකම නැති වෙනවා. ඊළඟ එක තමයි මේ ටයිම් මැනේජ් එක පළවෙනි එක. ඊළඟ එක තමයි ඕගොල්ලොන්ට බිස්නස් එකක් කරන්න යනකොට හරිද කම්මැලිකම එන්නේ. දැන් ගොඩක් මේ වීඩියෝ බලනෝ කම්මැලියෝ ඉන්නෝ. හරිද? ඉතින් කම්මැලියොන්ට නම් බිස්නස් හරියන්නේ නැහැ. කම්මැලියෝ මොලේ කල්පනා කරලා කම්මැලියෝ මොලෙන් ගේම් එක ගහන්නේ. බිස්නස් කරන කට්ටිය මහන්සි වෙලා ගේම් එක ගහනකොට කම්මැලියෝ ගහන්නේ මොලෙන් ගේම් එක. කම්මැලියෝ මොලේ කල්පනා කරලා මේ ආයෝජනය කරනවා. හැබැයි බිස්නස් එකක් අවුරුදු ගාණක් කරනවට වැඩිය ලාභයක් ඒගොල්ලෝ එකපාර ගන්නවා ආයෝජනය කරලා. ඉතින් මේ කම්මැලි යෙක් නම් ඔයා කම්මැලිකම තියෙනවා නම් වෙලාවක් නැත්තම් ඔයාට මේ බිස්නස් එකක් ඇදගෙන යන්න උග පටන් අරගෙන හරි මේ කරන්න කම්මැලි නම් මේ ඕගොල්ලොන්ට පුළුවන් ආයෝජනයක් කරන්න. හොඳ ආයෝජනයක් කරලා අපි හිතමු දැන් උදාහරණයක් විදියට ඔයා දැන් මම ආයෝජන කියලා දෙනවා ඔයාලට වීඩියෝ කිහිපයක් ඊටන් වල ආයෝජනය ඊට පස්සේ රත්තරන් වල ආයෝජනය කියලා දෙනවා ඉස්සරහට කොටස් වෙලඳ පොළ ආයෝජනය සහ හොඳම ආයෝජන ක්‍රම 5ක වීඩියෝ එකක් එකට ගේනවා ඊළඟට මේ ඉතින් එතකන් අර ගෝල්ඩ් වල ඉන්වෙස්ට්මන්ට් කරන විදිය එහෙම දාලා තියෙන නිසා ඒව ඔයාලා ගිහිල්ලා බලන්න. ඒකට ආයෝජන ගැන ඉගෙන ගන්න පුළුවන්. හොඳම ආයෝජන 5 ලංකාවේ 2026ට එන හොඳම ආයෝජන 5 ඕගොල්ලොන්ට මම ගේන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් අන්න ඒ වගේ chances තියෙන නිසා තමයි ඔයාලා මම subscribe කරලා තියාගන්නේ කියලා කිව්ව notification bell button එක all කරලා ඊට පස්සේ මේ මම වීඩියෝ එක දාපු ගමන් ඕගොල්ලෝ දන්නවා මේ මම වීඩියෝ එක දාවා කියලා සිංහල ඇවිල්ලා බලන්න පුළුවන්. හරි. ඉතින් මේ කොහොමද ආයෝජනයක් දැන් ඔයා කම්මැලි නම් ඔයාට පුළුවන් බිස්නස් හරියන්නේ මට ආයෝජනය තමයි හරියන්නේ කියලා ඒ පැත්තට යන්න. ඊට පස්සේ තව එකක් තමයි මේ ඇත්තටම ඔයාට මේ කියන්නේ බැහැලා මැච් එකක් ගාලා කෑ ගහලා කම්පියුටර්ස්ලා එක්ක හැප්පිලා මේක කරන්න බැරි නම් ඇත්තටම ඔයාලට මේ ව්‍යාපාර නෙවෙයි මේ ආයෝජනය තමයි හොඳම මම හිතන විදියට. ඉතින් තමන් දැනට මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඊළඟ කරුණ තමයි දැන් අපි හිතමුකෝ රෙස්ටෝරන්ට් එකක් කරනවා. හරි මේ රෙස්ටෝරන්ට් එක වැඩ කරනවා. ඉතින් ඔයාලට රයිට්ස් කොත්තු ඕන දෙයක් දාන්න පුළුවන් රෙස්ටෝරන්ට් එකේ වැඩ ඔක්කොම ටික ඔයාලට පුළුවන්. හරිද? එතකොට ඔයා කරන්න හොඳ ආයෝජනය කරන එකද ව්‍යාපාරයක් කරන එකද? ඔයා හිතලා කියන්න. ඇත්තටම දැන් ඔයාට හැකියාව තියෙනවා රෙස්ටෝරන්ට් එකක වැඩ කරලා එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඇත්තටම ඔයාට රෙස්ටෝරන්ට් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් එතකොට. අර ඒ වගේ මම කලින් කිව්වේ ඒකයි.
මේක විවිධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා මේ ආයෝජනය කරන එකද හොඳ ව්‍යාපාරයක් කරන එකද කියලා. ඇත්තටම දැන් මේ ව්‍යාපාරයක් කරොත් බිඳුවේ ඉඳන් ග්‍රෝ වෙන විදිය ඔයාලා දන්නවනේ දැනටමත් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මම කියන්නම් දැන් මේ ආයෝජනයක් පටන් ගත්තොත් අපි කොහොමද සල්ලි හොයන්නේ කියලා. දැන් මම කියන්නේ මේ දෙකම නරකයි කියන්නේ නැහැ දෙකම හොඳයි. දැන් ව්‍යාපාරයක් කරන එක්කෙනා පොඩි එක ප්‍රොඩක්ට් එකක් හදලා ඒකෙන් ප්‍රොඩක්ට් එක විකුණලා සෙල් කරලා එතනින් එන ලාභෙන් තවත් එහෙම මේක චේන් එකක් විදියට යද්දී ආයෝජනය කරන එක්කෙනා අපි හිතමුකෝ ඔයා ගාව ලක්ෂ 10ක් තියෙනවා. ඒ ලක්ෂ 10 අරගෙන සංවර්ධනය වෙන පැත්තකින් පර්චේස් 10ක් ගත්ත කියලා ලක්ෂ ගානේ පර්චේස් එකක්. පර්චේස් 10 අරගෙන දාලා තිබ්බා ලක්ෂ 50කට විතර වටිනාකම ගියාට පස්සේ ඒ ඉඩම විකුණලා දාලා ලක්ෂ 50 දාගන්න ඔයා පොතේ. ඒක පොතේ දාගෙන ලක්ෂ 25ක් පොතේ තියෙද්දි අනිත් 25 අරගෙන තව කොහෙට හරි ගෝල්ඩ් වලට හරි කොහෙට හරි එයා ආයෝජනය කරගන්නවා. හරිද? මං කිව්ව concept එක පැහැදිලිනේ. ලක්ෂ 10ක් අතේ තිබ්බෙක්කෙනා ඉඩමක් අරගෙන සංවර්ධනය වෙන පැත්තක මේ ඉඩම් කියන්නේ මේ බැද්ද පල්ලෙන් අරගෙනත් වැඩක් නැහැ. සංවර්ධනය වෙද්දී ලක්ෂ 10 පර්චේස් එකක් ලක්ෂ ගානේ දීලා මේ ලක්ෂ ගානේ දුන්නම සාමාන්‍යයෙන් කියන්නේ මේක ඔයා හොඳට මතක තියාගන්න සාමාන්‍යයෙන් ලක්ෂයට උඩින් යනවා නම් පර්චේස් එක අගේ ඒක පට්ට මේ ඉස්සර අවුරුදු පහේ දිනු වෙනවා. එහෙම කියලා දැන් ඔය සමහරු නම් ඉන්න ඔය මේ ගම්මාන ඇතුලේ ඉඳන්තුත් පර්චේස් එක ලක්ෂ දෙනවා. මම කියන්නේ එහෙම නෙවෙයි. සංචාරක කලාපයක ටවුන් එකක එහෙම නැත්නම් ටවුන් එකක් ආසන්නේ හන්දියක ඉඩමක් මේ හතරමං හන්දියක ඒ වගේ තැනක ඉඩමක් ගන්න පුළුවන් නම් හොඳයි. හරිද? ඉතින් ඒක ඔයා අවුරුදු 5ක් තියලා හෝ 2කමාරක් තියලා ඔයා විකුණලා දානවා ලක්ෂ 50කට. ඒ ලක්ෂ 50න් 25ක් ගිහිල්ලා FD එකක් දානවා. ඒකත් ආයෝජනයක්. හරිද? ඉතුරු ලක්ෂ 25 ඔයා ගෝල්ඩ් ගන්නවා. එතකොට ඔයා හිතන්න දැන් අවුරුදු 2කමාරෙන් ඔය වැඩේ කරා කියලා නේද? අවුරුදු 5න් කරා කියලා. අවුරුදු 10ක් යනකොට ඔයා ගාව තිබ්බ ලක්ෂ 10න් ලක්ෂ 25ක් ගෝල්ඩ් අරන් තියෙනවා. ඒ ලක්ෂ 25 ගෝල්ඩ් ලක්ෂ 50ක් 75ක් ඒ වගේ ගානකට වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඊට පස්සේ ඔයාගේ ලක්ෂ 10කින් පටන් ගත්ත මැච් එක ඔයා අවුරුදු 10ක් යනකොට කෝටියකට ආසන්න වටිනාකමකින් තියෙන දේපල ටික රැස් කරගෙන තියෙනවා. හොඳට මතක තියාගන්න හැම වෙලේම තමන්ගේ වත්කම් කියන්නේ බැංකු පොතේ ගිණුමේ ශේෂය නෙවෙයි. හරිද? දැන් කෝටියක් බැංකුවේ තියෙන මිනිස්සෙක් කියන්න පුළුවන් මං ගාව කෝටියක් තියෙනවා බැංකුවේ මෙහෙමයි කියලා. හැබැයි බැංකුවේ ලක්ෂ 10ක් තියෙන මිනිස්සයාට පොල් ඉඩමක් ඊට පස්සේ බදු දෙන්න රෙන්ට් එකට දෙන මේ ගෙවල් තව ඉඩම් රත්තරන් ගෝල්ඩ් ඒ වගේ නොපෙනෙන මේ වත්කම් ටිකක් තියෙන්න පුළුවන් අර මිනිස්සුන්ට වැඩිය. හොඳට මතක තියාගන්න තමන්ගේ වත්කම කියන්නේ බැංකු පොතේ තියෙන ගිණුමේ ශේෂය නෙවෙයි. ස්ථාවර තැන්පතු ටික නෙවෙයි. අපි වටේ තියෙන අපි ඉන්වෙස්ට්මන්ට් කරපු අපි ආයෝජනය කරපු දේවල් තමයි අපේ වත්කම් වෙන්නේ. ඉතින් ඔන්නෝක තමයි මේ මට සරලව ඕගොල්ලොන්ට මේ තේරෙන විදියට පැහැදිලිව මේ පොඩි බබෙක්ට උනත් තේරෙන විදියට මම මේ පැහැදිලි කිරීමක් කරේ ව්‍යාපාරයක් කරන එකද හොඳ ආයෝජනයක් කරන එකද කියලා. ඉතින් මම ආයෙ කියනවා තමන්ගේ රෙස්ටුරන්ට් එකක් තමන් වැඩ කරන රෙස්ටුරන්ට් එකක් තියෙන ජොබ් එක විදියට එහෙම නැත්නම් තමන් සුපර් මාකට් එකේ ජොබ් එකක් කරනවා නම් ඒකේ අවුරුදු පිට රට හරි ගමන්නේ නැහැ. මම මේ කියන්නේ ලංකාවෙම නෙවෙයි. ඔයා ඩුබායි හරි කොහේ හරි සුපර් මාකට් එකක වැඩ කරනවා නම් අවුරුදු 5ක් 10ක් ඒකේ වැඩ කරලා ගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක අරගෙන ඇවිල්ලා ලංකාවේ එහෙම බිස්නස් එකක් පටන් ගන්න. ඒගොල්ලෝ අමුතුවෙන් ආයෝජනය කර ඉන්න දෙයක් නෑ. මේ සල්ලි දාලා අවුරුදු 5කින් ඉඩම විකුණන එහෙම ඕනේ නෑ. මං කියන්නේ කිසිම හැකියාවක් නැති කම්මැලි කමේ ඉන්නව නම් කිසිම හැකියාවක් තුත් නැත්තම් බිස්නස් කරන්න නොලෙජ් එකකුත් නැත්තම් ඒගොල්ලොන්ට හොඳම දේ ආයෝජනය. ඉතින් මං කලින් ආයෝජන ගැන වීඩියෝ දාලා තියෙනවා ඉඩම් වල ආයෝජන. ඊට පස්සේ මේ ලෑන්ඩ් සේල් කරන්නේ කොහොමද? ගෝල්ඩ් වල ආයෝජන, ගෝල්ඩ් බිස්නස් එකක් කරන්නේ කොහොමද? ඒ සියලු විස්තර ටික මං YouTube channel එකේ ඕගොල්ලොන්ට බලන්න දාලා තියෙනවා. ඉතින් මම ළඟදීම ඕගොල්ලොන්ට ගේන්න බලාපොරොත්තු වෙනවා 2025 හොඳම ආයෝජන ක්‍රම 5 2026 හොඳම ආයෝජන ක්‍රම 5ක් තියෙනවා. මේ රට යන තත්ත්වෙත් එක්ක මොනවයි ආයෝජනය කරොත්ද හොඳ කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකේ මොකක්වත් ප්‍රශ්නයක් නැතුව ඇති. ඕගොල්ලොන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙන යටින් කමෙන්ට් එකක් දාන්න, වීඩියෝ හොඳ ලයික් එකක් දාන්න. එහෙනම් අපි ඉක්මනට මේ ඊළඟ වීඩියෝ එකකින් හමු වෙනතුරු කට්ටියටම ජය වේවා උසරණ.